ඔයාගේ චූටි දුව පුතා කරන දඟ වැඩවලට තරහ යනව නේද? මම කියන්නම් උත්තරේ. ඔව් තරහ යනවා. ඔයාලට යන තරහ නැති කරගන්න ක්‍රමයකුත් මම අද ඔයාලට කියලා දෙන්නම්කෝ. ඔයාලගේ චූටි දුව පුතා කරන දඟ වැඩවලදී හිතන්න මෙයාලා මේ ලෝකෙට ඇවිල්ලා ටික කාලයයි. සමහරක් හිට ඔයාලගේ ගෙදර තියෙන බඩු ඊට හැසෙඩිය පරණයි නේද? එහෙම හිතන්නකෝ. එතකොට ඔයාලට අර උඩට ගිය තරම් පහළට එයි. දැන් ඔයාලට හිතන්න පුළුවන් කොහොමද මේවා කියන්නේ කියලා. මේවා කියන්නේ මම ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක් විදිහට අවුරුදු 27කටත් වැඩිය මට එක්ස්පීරියන්ස් තියෙනවා. මගේ ගැන විස්තර කරන්න ගියොත් එකක් වෙලා යනවනේ. එතකොට මේ වීඩියෝ එකක් දික් වෙනවා. ඒක හින්දා ඔයගොල්ලෝ Little Rabbit Education කියලා මගේ channel එක බලන්න. මේ අවුරුදු 20 ගානේ පුරාවටම මට ඔයාලා වගේ තරුණ අම්මලාගේ ප්‍රශ්න තමයි ගොඩක් අහන්න ලැබුණේ. එයාලා බබාලා ප්‍රී ස්කූල් එකට ගේනවා, ගෙනල්ලා එයාලගේ ප්‍රශ්න කියනවා. ඉතින් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ගොඩක් දෙමව්පියෝ මගෙන් ඉල්ලීමක් කරා අනේ ටීචර් මේ එක්ස්පීරියන්ස් වලින් පොතක් ලියන්න කියලා. මට හිතෙනවා පොතක් ලියනවට වැඩිය මෙහෙම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක හොඳයි කියලා. මේ බලන්න මම කරලා තියෙන හැම වර්ක් බුක් එකකම මේ ලියලා තියෙනවා. මෙයාලා මේ ලෝකෙට ඇවිල්ලා ටික කාලයයි කියලා විස්තර ටික. නමුත් ඒක ගොඩක් අය කියවන්නේ නැහැ. දැන් හිතන්නකෝ මං වෙන පොතක් ලියුවත් ඒ ටිකමනේ පොත් දැන් ගොඩක් අය පොත් බලන අඩුයිනේ. දැන් ගොඩක් අපි හැම එක්කෙනාම පුරුදු වෙලා තියෙන්නේ YouTube එක සර්ච් කරලා බලනවා එහෙම මොනවා. ඉතින් මට හිතුණ දෙයක් තමයි ඔයාලට මගේ අත්දැකීම් මෙහෙම ෂෙයා කරගන්න එක තමයි සක්සස් කියලා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ඔයාලට තරහ යන වෙලාවට හිතන්න ඔයාගේ දුව පුතා ටික කාලයයිනේ මේ ලෝකෙට ඇවිල්ලා තාම. එහෙම හිතන්නකෝ. එහෙම හිතලා අද ඉඳන් හිතන්න. හිතලා මට කමෙන්ට් බොක්ස් එකේ දාන්න කොහේක සක්සස්ද කොහොමද කියලා. ඔයාලට බබාලා ගැන ගොඩාක් ප්‍රශ්න ඇති. අපි ඊළඟ වීඩියෝ එකකින් තව ප්‍රශ්නයක් කතා කරමු.